Big news. Expect the news. මාව අපරාධ කල්ලිත් එක්ක ප්‍රශ්නයක් තියෙනවා කියලා පොලිස්පතිතුමා නිල නිවේදනයක් විදිහට නිකුත් කරනවා මාධ්‍යයට. මම අද මේ මොහොතේ තමයි දන්නේ මට මේ වගේ අපරාධ කල්ලිත් එක්ක ප්‍රශ්නයක් තියෙනවා කියන එක. ඒ වගේම එතුමා කියනවා මම කතානායකතුමා හරහා වරප්‍රසාද ප්‍රශ්නයක් ඇති කළා. වරප්‍රසාද කඩවුණා කියලා පාර්ලිමේන්තුවේ සියලු දෙනා පිළි අරගෙන විශේෂයෙන්ම මම එදා ඉදිරිපත් කරන වෙලාවේ කෑම විවේකයට නැවැත්තුවා. ඒ වෙලාවේ නලින් ජයසිංහ ඇමතුමා පවා මගේ ළඟට ඇවිල්ලා මවිතයටපත් වුණා. මම මේ වார்த்தාව දුන්නා. මේ වார்த்தාව දෙනකොට තමයි මගේ අතට ලැබුණාට පස්සේ තමයි මම දන්නේ නොයෙකුත් අපරාධකරුවෝ ඉන්නවා. ඒ අතින් මම තමයි මේ කියන්නේ 24 වෙනියට මං ඉන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් පින්නගොඩ විතාන. ජගත් මහල ඔයිටිකල මතුගම. ඊට පස්සේ මේ චෝදනා තියෙන කෑල්ලේ කිසිම චෝදනාකරුවෙක් විදිහට මාව හුවා දක්වලා නැහැ. අනිත් තැන්වල හැමතැනම තියෙනවා පාතාලේ සම්බන්ධය. මේ ඉතින් මන් දන්න තරමේ ඉන්න ෂාන් මගෙත් එක්ක කිසිම ආරෝපයක් නැහැ. ඒ වගේම ෂානුගේ මගේ අතර කිසිම විරෝධතාවක් ඇති වෙන හේතුවක් ගනුදෙනුවක් සිද්ධ වෙලත් නැහැ. ඉතින් ඒ නිසා මෙතෙන්දි තමයි මම තේරුම් ගත්තේ පොලිස්පතිතුමාට ඇත්තටම ලැබිලා තියෙන නිල නිවේදනයක් ඔත්තුවක් අනුව. ඊට පස්සෙත් ඒක වෙලත් මට සිද්ධ වුණා අසාධාරණ ලක් වෙන්න මේ ත්‍රිවිල් එකක් ඇහිල්ලා මගේ ගෙවල් ළඟින් හරවලා ගේට්ටුවෙන් ඇතුළට ගිහිල්ලා අහනවා කෝ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ඒක නෙමෙයි කෝ ජගත් විතාන මෙයා කොහෙද ඉන්නේ මෙයා කවුද මෙයා අවියාව දරන් යනවාද එහෙම කියලා ප්‍රශ්න කරනවා. එතකොට මට ගෙදරින් කියනවා කතා කරලා එන්න එපා ගෙදර එන්න එපා මෙන්න මෙහෙම කට්ටියක් ඔයාව හොයනවා සිවිල් ඇහිල්ලා. ඒ කියන්නේ ගෙදර කට්ටිය බය වෙලා මට වෙඩි තියන්න තමයි ඇහිල්ලා තින්නේ කියලා. ඒ කියන්නේ මේ දවස්වල වෙන සිද්ධිත් එක්ක. ඊට පස්සේ මම මොකද කරේ? මේ පැය ගානකින් මගේ පුතාව මං අරිනවා පොලිසිය. මෙන්න මෙහෙම ත්‍රිවිල් එකක් ඇහිල්ලා මෙන්න මෙහෙම අහලා ගෙදර කට්ටිය බය වෙලා මට ගෙදර එන්නත් එපා කියලා කියනවා කියලා කිව්වහම ඒ ත්‍රිවිල් එකේ නම්බර් එක පවා මම පොලිසිය කට උත්තරේ ලිව්වා. ABY 1337. ඒ නම්බර් එකත් ලියලා එන්ට්‍රිය දාලා ඉවර වෙලා පැය භාගයක් යනකොට මට කෝල් එකක් එනවා. පොලිසිය නිලධාරියෙක්ගෙන් IP දෙස්සයිද මට මතක නැහැ. එයා සංජයද කියලා කියන නම කිව්වේ. එයා කියනවා සර් මම තමයි ආවේ. මමයි ගෙදරට ගියේ. මම ඔයගොල්ලෝ මොකද ගෙදරට ගියේ? මම මේ ටවුන් එකේ ඉන්න ඕනේ ඔෆිස් එකේ. නෑ අපි ගියා අපිට පොලිස්පතිතුමාගේ උපදෙස් ලැබුණා ගිහිලා මේක ගැන සොයා බලන්න කියලා. ඊට පස්සේ මම ගෙදරට ගියා. එතකොට මම මේ පොලිස් කියලා ත්‍රිවිල් එක ගහලා නැත්තේ. ඇයි ඔයගොල්ලෝ යුනිෆෝම් ඇඳේ නැත්තේ? පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කසින් ඇයි මගේ නම්බර් එකට මේ විදිහට කෝල් එකම ඇයි මට ඇහිලා වෙලා මාව හම්බුන්නේ නැත්තේ? ඒවට උත්තර නැහැ. මං කිව්වට පස්සේ නෑ පොලිස්පතිතුමාගේ නිවේදනය තියෙනවා කියලා මෙන්න මේක WhatsApp එකට එවුවා මට. මේක දැක්කයන් පස්සේ නම් මට හිතුණා පොලිස්පතිතුමා දීලා තියෙනවා මේ නිවේදනය නිකුත් කරලා තියෙනවා එයාගේ අස්සනින්ම බස්නාහිර පළාතේ DIG මහත්තයාට ඊට පස්සේ බස්නාහිර පළාතේ DIG මහත්තයා නිකුත් කරලා තියෙනවා කළුතර DIG මැතිනියක් ඉන්නේ එයාගේ හරහා තමයි විශේෂ විමර්ශන කණ්ඩායමකට මේක බාර දීලා තියෙන්නේ. මතුගම පොලිසිය දන්නෙත් නැහැ, කළුතර දන්නෙත් නැහැ, අලුත්ගම දන්නෙත් නැහැ. ඉතින් ඊට පස්සේ තමයි මම ගිහිල්ලා මේ හැසිරිච්ච ආකාරය පිළිබඳව මගේ වේදනාවයි මගේ අයිතිවාසිකම් කඩේවීමයි මම පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරේ. ඉතින් අයියේ කියනවා මට తాවකාලිකවලු මේ ආරක්ෂාව දීලා තියෙනවා. එහෙමනම් දැන් මේ වෙඩි කන්න ඉන්න මිනිහා මම මේ අබේදාන ලැබිලා නේද මං ඉන්නේ මේ. මේක අයින් කරන්න පුළුවන් ඕන වෙලාවක. දැන් මේ මොහොතේ කතා කරනකොට අයින් කරයි. අයින් කරයි කියලා මම කවදාකවත් වැදගෙන යන්නේ නැහැ. අනේ මට දෙන්න. කෙදිරි ගන්නෙත් නැහැ. කියන්න ඕන ඇත්ත තත්ත්වය මේකයි කියලා. ඒ නිසා මට මේ වෙලාවේ කියන්න දෙන්න මම ව්‍යාපාරිකයෙක්. එයා කියලා තියෙනවා කූට ව්‍යාපාර කතන්දරයකුත් කියලා තියෙනවා. පොලිස්පතිතුමා මගේ ව්‍යාපාර ගැන මම 89 ව්‍යාපාර පටන් ගත්තේ පොලිස්පතිතුමා. කළුතර දිස්ත්‍රික්කයේ හරි ලංකාවේ හරි 10-15 දෙනා අතර මාත් තියෙන ආදායම් බදු ගෙවන පුද්ගලයෙක් වශයෙන්. පාර්ලිමේන්තුවේ වත්කම් බැරකම් දුන්නාම ඒක ඒගොල්ලෝ තේරුම් ගන්න නැති. ඉතින් වරදක්ද ඒක? මම අවුරුදු 89 ඉඳලා ව්‍යාපාර කළා. ව්‍යාපාර ජාලයක් කරුණාකරලා අපි ඒකට විරුද්ධව නීතිමය කටයුතු කරනවා. ඒක පිළිබඳව කිසිම දෙයක් නැහැ. නීතියට මම මේ වෙනකොටත් ගිහිල්ලා තියෙනවා මගේ පුතාවත් අරංගුට ගත්තා. මාව ගන්න ඕන එකට ගත්තා. අත්අඩංගුවට අර ජීප් කේස් එකක් වෙලා ඊට පස්සේ අපේ පුතා බන්ධනාගාරات ගත කරා. එතෙන්දී මම දැක්ක මට වෙච්ච අසාධාරණේ
මගේ ජීප් එකේ නම්බර එක 8137 කේස්. ඊට පස්සේ ගත්තා ජීප් 4ක්. ඒ ජීප් 4ෙම නම්බර්ස් තියෙන ඕන 23 29 37 52 80 30 මේ වාහන ගත්තේ ඒ චෝදනාවටමයි. ඒ චෝදනාවටම අරගෙන ඒගොල්ලෝ අත්අඩංගුවට ගත්තේ නැහැ අයිතිකාරයවත් රියදුරුවා. නිසා මම ඒකට විරුද්ධව FR එකක් දාලා තියෙනවා. ෆන්ඩමෙන්ටල් රයිට්ස් එකක්. හැබැයි ඒක මට හිතෙනවා ඒකේ දිගුවක්ද කියලා මේ යන්නේ. ඒකේ පළවෙනි චූදිතය තියෙන පොලිස්පති. චූදිතයෝ 16 දෙනෙක් ඉන්නවා. ඒක මේ දින 30ක් ඇතුළත ඉදිරිපත් කරලා ඒක ඉස්සරහට ගෙනියන්න නඩුව විමර්ශනය කරන්න අනුමත වෙලා තියෙන්නේ. ත්‍යානුකූල අයිතියක් අපිට ගරු අධිකරණයෙන් දෙන තීන්දුව තමයි පිළිගන්න වෙන්නේ. මේ බලන්නකො මේ මවනවනේ මාව පාතාල කල්ලිත් එක්ක සම්බන්ධ කරලා ගස්ඨනයක් ඇති කරන්න හදනවා. ශාන්නාරෝජ් ජයසිංහ කියන්නේ අලුත් එක්කෙනෙක් නෙමෙයි අපේ ගෙවල් අපේ නගරේ ඉන්න කොළු පැටියෙක්. දැන් පිටරට ගිහිල්ලා ඇති. ඉතින් ඒ නිසා මම අද තමයි දන්නේ මේ මාව මෙයත් එක්ක පටලවලා කියලා. මේක හදන්නේ අනියමෙන් එතුමාමයි මාවයි ඝර්ෂණය කළා එක්කෝ පොලිසියට කරන්න බැරි දේ පාතාල කල්ලි වලට ගිහිල්ලා කරන්න හදන්නේ. මොකද මම කරපු වරද? දේශපාලන කිරීමද? විපක්ෂයේ දේශපාලන කිරීමද මේ වරද? නිසා මෙහෙම වෙන්න දෙන්න බෑ. ඒක කියලා යන තමයි මම මේකට ආවේ. දැන් අද මේ කතා කරන මොහොතේත් මගේ සජමේ මූලස්ථානයේ තට්ටු 6ක ගොඩනගලා මතුම නගරේ තියෙනවා. ඒකේ STF එකයි එයා ෆෝස් එකේ ඇහිලා ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් කරනවා මේ කතා කරන මොහොතේ. ඒ වගේ පාතාල කල්ලිත් එක්ක කටයුතු කරන මම නම් එහෙම අනීතිකව කටයුතු කරනවා නම් ඒ මිනිස්සු මගේ ළඟට එයිද මගේ ව්‍යාපාර කරන ගොඩනැගිල්ල පාවිච්චි කරන්න. හොඳම සහතිකයක් අද මේ කතා කරන මොහොතේ පොලිස්පතිතුමා මතකුම් පොලිසියට ගිහලා පරීක්ෂා කරන්න මෙන්න මෙහෙම ට්‍රේනින් එකක් සිද්ධ වෙනවද නැද්ද කියලා මේ ස්ථානේ. Big news. Expect the news.